Hello guys. Welcome to Run Village Family. Channel. ඉතින් කොහමද ඔයාලට? අද අපි බබි මේ කාර් එකේ යද්දි බිම ඉන්න ඔය. Oh wow. අද සඳුදා. ඉතින් බබි අද නිවාඩු ඉතින් හිට වැඩ. අපේ චූටි දුව ඉන්නවා. චූටි පුතා නෑ තාම. යාද ස්කූල් ගියා. අද ෆීල්ඩ් ට්‍රිප් එකක් තියෙනවා ඊට. ඒකට මේ ඇප්ලිකේෂන් එක ගන්න කියලා. අද ස්කූලේ යන්න ඕනේ කියලා කිව්වා ඉතින්. නිසා අපි අද චූටි දුවට එක්සෑම් ඉවරයි. ඉතින් ඒක නිසා යා දැන් මේ වෙන්ස්ඩේ ග්‍රැන්ඩ් ස්කූල් මාඩ දෙනවා. ඉතින් යා ගියේ නෑ ස්කූලේ අද වැඩක් නැති නිසා. ඉතින් අපේ අවුරි බබත් ඉන්නවා පේන්නේ නෑ මේකේ. අනේ කනලි Papa's fine? අද වෙද එක ටිකක් හොඳයි. Oh, last two. Last 12 වුණාට නිකන් මහා අඳුර ටිකක් Yes. තියෙනවා. ඉතින් මේ ටිකේ වහිනවනේ මන්ද ගොඩක් වැස්ස මේ ගිය සතියේ මේ සතියේ. ඉතින් උඹ තමයි අපේ අද දවස් අපි යනවා පොඩි කොට දාන්න පණ. අපි යනවා ග්‍රොසරි එකකට මේකට ගියප් මෙහෙ ඇවිල්ලා මෙහෙ ගියපු නැද්ද? ගිහලා බලමු මේකේ මොනවද අපි විශේෂ මොනවද අනිත් පැත්තේ තරක් දේවල් තියෙනවද කියලා. ඉතින් අපි බලමු. අපි නෝග්ගඩ එතන ගිහලා වීඩියෝ එකක් තාම ටිකක් මොනවද කියලා දෙන්නම්. එන අපිත් එක්ක රැඳී සිටින්න. Yeah. Stay tuned. චූටි පුතා යන අන්තිම දවස් දෙකට මේ ස්කූල් එකට ඒකෙන් යනවා අපි චූටි දුවගේ ස්කෝල්ට. අපේ චූටි පුතා එනකන් ඉන්නවා දැන් අපි ස්කෝලේ නවත්තගෙන. ඉතින් අපි බබිගේ බිරියානි එක රසයිද ඔයගොල්ලෝ බලන්න අපේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් වැඩි කරලා දෙන්න. යාළුවෝ ඔක්කොම ෂෙයාර් කරන්න අපේ වීඩියෝ නේද පාඩම්. ඉතින් අන්න මල් දෙනවා. Hello. How's the day? බෑගේ දාන්න පුතේ පිටිපස්ස. What's up? What is this? It's a carbon fiber. Oh yeah. Take it out. No, Murano off today. මේක ගෑස් ගන්නවා. Yes, we need gas for this. අපි දැන් යනවා මුලින්ම කොස්කෝ එකට මේකට ගෑස් ගන්න. ඉතින් අපි ගොඩක් අය ගෑස් මෙයක් ගන්න වාහනවලට කොස්කෝ එකේ තමයි. මොකද ඒක membership එක තියෙන එකයි ගොඩක් වෙලාවට අනිත් ගෑස් ස්ටේෂන් වලට වැඩිය Gas කොස්කෝ එකේ ගෑස් හොඳයි. ඒක නිසා හේතු නිසා අපි ඉතින් යනවා දැන් එතනට. එනයි ඉතින් අපි කැන පෙට්‍රල් එක ගහන වැඩි ඒකට මේකෙන් දෙක ස්පෝට් yes. Yes, ගන්න. So I think what's the day? Oh, look at that
කියන්නේ පාලන මොඩි. නැත්නම් යන්න එන්නේ අද. අල්ලා යනවා සමහරලාට පැයක් විතර ඉන්නවා කාඩ් ලයිට්. මාර එමින් යන්නේ නේ බඩු පෙට් යනවා. මේ කෝච්චිය ලෝකයේ දිගම කෝච්චි. එමින් යන්නේ අනේ මම ඉවරයක් නෑ. බාන උගන් පියනක් තව ඕක තියෙනවා කිලෝමීටර් 2-3 කිලෝමීටර කෝච්චි. ट्रक एक्सपीरियंस है गत्ता नहीं बा මේක අර බඩවල යනවා ඉස්සරේ යෝහාන अब ළමයි දැන් කොහොමද බඩු පටු පැටවිල්ල බබා ටන් කියන ෆෝසස් වගේ ඉන්නවා ටප්පරට පාරට දැන් බලන්න රයිට් අවේ ඕකේ පොඩක් ටක් ගාලා බෑ ෂිට මම පික් අප් 2 second කිනින්ම ගෙදරට යන්න බඩු ටික පොඩ්ඩක් ටක් ගාලා බලන්න මිනිත් 10 පැය භාගයක් අපි අදම බඩු මෙව කළා අදම මේ වුණා ඒසි ඔක්කොම ටික අපි ආස් කරගෙන ඇත්තටම ජීවිතයට ඕනේ ලොකු මිනිස්සු නෙවෙයි සැපේදි වගේම දුකේදිත් තනි නොකරන හිතට හයියක් වගේ ළඟින්ම ඉන්න මිනිස්සු සඳතරු නිහලයි ගහකොල නිසලයි මුළු ලොව සතපේ සිතුවිලි විතරක් අවදි වෙලා පියානුවන් යුග නිවා හැඟුම් සිත් සැතපෙන්නට වෙර තරණ පැයේ පාළුව තනිකම කුටියට අවුදින් හදවත අවදි කළා ගොඩක් අඩුයි ගෑස් සමහරවල් 750 කට අඩුයි නේද සමහර දවස්වලට අඩුයි අද කීයද දන්නේ නැහැ ඒකයි හොදේ සමහර දවස් ගන්න දවස් මාරු වෙනවා හැබැයි සමහර එක ගෑස් ස්ටේෂන් වල කීයද සමහර වැඩි සමහර මේ එකම ඒරියා එක උනාට නේද පාන එකගේ ක්වොලිටි එක මොනවා හරි තිබුණා ඔක්ටේන් කියලා හිතනවා දන්නේ නැහැ ලංකාවේ දෙකන්ටේ සිපෙට්කෝ ලංකාවේ ලංකාවේ IOC ජනකායේ ඉන්දියන් ඕල් කම්පැනි ඒ දෙක විතර තියෙන්නේ මේ නම් සිපෙට්කෝ පරිසර ලංකාවේ සංස්ථාව ලංකා පෙට්‍රෝල් ලංකා පෙට්‍රෝල් නෑ කියන අපේ කාලේ නෑනේ අද ඊට ගණන් යනකොට අද ඉන්නවා පිරෙන්න පොලි ඉතින් මේ ඉතින් සමාජයෙන් අම්මෝ අය අපි තියලා මතකද බබා පාට මේ මොකක්ද වැඩි අපිට සෙට් ආනේ එහෙනම් අපිත් කියනම පෙන්නන ගෑස් ගහද්දිත් පොඩ්ඩක් වීඩියෝ එක චුට්ටක් ප්ලීස් එකයි මොනවද වෙයි
ඒක ගොඩක් ඒවා ලාභයි. අපි දැන් අපි යන්නේ ගොඩක් Walmart, Costco, කියන්නේ සුපර් ස්ටෝර් ඒවට යන්නේ. අද තමයි අපි ෆස්ට් ටයිම් මේකට ආවේ. මේක නම් පෙන්නන්න පුතේ. Expression W. පළතුරු ඊට පස්සේ අල ඔක්කොම ජාති ලාභයි. ඉතින් අපි ගොඩක් බඩු අරගත්තාට ඉතින් ආයෙම කැනඩාවම දැන් මිදෙන්න දෙන්නේ. Super good. මේ ගොඩක් අඩුයි ගන්න නේ. ගොඩක් ෂේප් ඇත්තටම හොඳයි. ලවුරු ගන්න පුළුවන් ගොඩක්. ඒක ඇත්තටම මේ ලාභය ගොඩක් අපි ගොඩක් කරලා ඔය ලවුරු ගන්න Walmart Costco එකේ මේ ඇත්තටම මේ මේකට අද ගියේ මොකක්ද යාවි කියලා. කාලේ ඉඳලා ගොඩක් මේ අදයි අපි මේක දන්නේ. හරි ලවුරු ගන්න හොඳම තැන. ගොඩක් හැත්තෑවට අපි ගොඩක් බඩු ගත්තා. වෝටර්මෙලන් තියෙන ලොකුම සයිස් කියන්නේ කොස්ගිරිය සයිස් වෝටර්මෙලන් එක $9. $8යි. අටයි. ඒක ඉතින් ඕනම සයිස් එකක් 8යි. කුකාඩු නෑ. වෙන තැන්වල Walmart වල බරේ හැටියට weight එක බලලා නේ ගාන. ඒ ස්ප්‍රින් එකෙන් දෙකක් $2 දෙකයි. දැන් $1.28. ගාලික් පොඩි 3 pack එක තියෙන එක Walmart එකේ $1. ඔව්. මේකේ සත ගානට එකක් නෑ වෙන්නේ. අපි ඒක මොනවා ඔක්කොම ටික අරගත්තා. ඉතින් තමයි නා දවස් ගෙවුනේ ඉතින්. පොඩි වටයක් ගියේ. තමයි යනවා. ඉතින් අපන්ට අපි ඒක වීඩියෝ එක පෙන්නනවා. අපි ඉතින් දැන් කොහෙද ගියේ? බඩු අරගෙන අපි දැන් ගෙදර යනවා. ගිහිල්ලා තව මොනවද කරන්න ඕන. ඉතින් මේ ෆ්‍රෙෂ් කෝ කියලා දෙකක් තියෙනවා. ඒකෙන් ගොඩක් කරලා මීට් යාති ලාභයි. අපි ගොඩක් කරලා මීට් ගන්නේ ෆ්‍රෙෂ් කෝ එකෙන් තමයි. ඉතින් ගත්තා ඒවත් අරගත්තා. ඊට පස්සේ දැන් ඉතින් අපි ගෙදර ගිහිල්ලා බලමු ඊට පස්සේ මොනවද වෙන්නේ කියලා. රැඳී සිටින අපිට එක්ක Stay tuned, guys. Keep watching. අපි චුට්ටක් ගෙදරට ගියා. පොඩි පොඩි බඩු. අපි ඉතින් වාහනේ අතරට ඉන්නවා. ඉන්නද රැඳී සිටින අපිත් එක්ක. අපේ බබී ආවා. සිටි ට්‍රැෆික් පටගෙන ඉඳලා කිව්වා අපි. ලංකාව වගේ අවසිත මාර ට්‍රැෆික් මිනිත් තිබ්බා. ලංකාවට ට්‍රැෆික් නේ. මේ නිකම් පාරවල් නිසා හයිවේ එකේ මාර විදිහට. ඉතින් මේක නිසා ඔෆිස් ටයිම් නේ දැන්. දැන් වෙලාව 4:57යි හවස. මෙන්න යන්න පුළුවන් පල්ලෙහාට බබා. ඉතින් අපිට අපි දවස් ගිහිල්ලා නෑ බබා. යාපත් අරේත් යන්න පුළුවන් අතට මේ මේකේ
අර හොටෙල් දාන්න. අර මේ ළඟ. යාළුවෙකුත් ඉන්නවා. අපි ඒගොල්ලෝ නේ යාළුවෝ කියනවා. හැබැයි අපේ අයට වැඩි හොඳයි ඔව්. ලංකාවේ. තාලි බීෆ් එක මේ සොසේජ් එක අන්තිමට දාන්න එපා. කාල වෙයි නැත්තම් මගේ පාන. මොන චිකන් එක කරලා. එන්නේ ආගෙන ඉන්න. ඔව් පාන ඊ පස්සේ කරමු ඊ පාන. ඉතින් අපිට ගෙදර ඇවිල්ලා තවත් පොඩි වැඩක් කරන්න යන්නේ. පොඩක් ඉන්නදී සිටින්න පින්නන්නම්. අපි පින්නන්නේ ඒක. Yep. තාති පින්නවා. අදත් බාබකියු එකක් කරන්නේ. ඔයාලා පින්නන්න අපිත් එක්කම ඉන්න. චුටි දොයි. ඔව් බයි ඉර බහින්න යන්නේ. දැන් අපිට සම්මන් ඉර බහින අපේ අම්මගේ මූණට. මම බහුවයි ඔක්කොම. ඉතින් අපිට සම්මන් නිසා දැන් ඉර බහින්නේ. ගොඩක් අවශ්‍යලා. රෑ 10ට පොලිද මම හිතන්නේ. ඒකයි. Hello guys. Aku cuci contoh, iya mana? ඔව්. ඔව්. Tika ta long video come. No zoom like that I approve one time. Yes. Yeah. sleeping. So daddy, say something. Yeah, I will. Yeah. Yeah, thank you very much. Second barbecue. Yeah, he stopped it. Barbecue stopped it. Oh, Rasta. Hambat kala mang visit kala beri kama hondin dannawa salli ice cat
සබං පෙනම දැන දැනම මං හිතනවා ජීවිතේ ටික කාලේ ගොඩ යන්න මට ඕනේ ඉතින් ඕන දවස දැන් අද දවස් දැන් ගොඩක් භාගයක් කරේ දැන් හවස් වෙලායි දැන් අවසානයේ දැන් ඔක වගේ ටිකක් දාලා පොඩියට කාලා ෂේප් එකේ ඉඳලා ඊට පස්සේ වැටෙන්න දෙපේ නේද ඉවරයි. මේ අනිත් කාලේ යන කොට ගන්න සතිය දවස් පාන්කර ඉතින් දවස් දෙක ඕ හැම කෙනාටම මේ වගේ නේද? ඔව් දවස් දෙකක් වගේ. ඉතින් මම දැන් අපේ half day නේ. half day වැඩ කරන්න Saturday. දවස් දෙක නිමාඩු. බෑට. බෑ කොහොම ගියත් බෑ පහ වැඩ කරන්න. 8 hours. 8 hours වැඩ කරන්න තියෙන්නේ කොහොම ගියත් දවස් පහ වැඩ කරන්න තියෙන්නේ. එහෙනම් අපි දාන්න ඕනේ වීඩියෝ එක ඇඩ් කරන්න බාපක් එකත් කොහොමද ගියේ කියලා. එහෙනම් දැන් එන අපි තියන්න එන හැමෝටම සුබ දවසක් වේවා. ආයි දවසක අපි හම්බෙමු වෙනවා. අපේ සතිය වෙනකන් අපි හම්බෙමු ආයේ.